Hi everyone. ඉතින් ඔන්න මේ vlog එක අරන් යන මොකක් ගැනද කියලා ඔයාලා දැන්ටමත් දන්නවනේ. අපි ගියා සඳගිරිසෑය ටී මියුසියම් එක බලන්න. ඉතින් පෙරදෙන යුනිවර්සිටි එකේ කැන්ඩි වලට ළඟ ඉන්න අයට විතරක් නෙමේ රටේ ඕනම තැනක ඉන්න අයට මේ දෙක බලන්න එන්න පුළුවන් නම් මේ vlog එකෙන් මම ඔයාලට කියන්නම් කොහොමද ඔයාලා එන්න ඕනේ කියලා. ඔයාලා වාහනයක එනවා නම් ඔයාලට ටී මියුසියම් එකට සඳගිරිසෑයට ඒ දෙකටම ළඟටම යන්න පුළුවන්. ඔයාලා බස් එකේ එනවා නම් කැන්ඩිවල ක්ලොක් ටවර් එක ගාව තියෙන බස් ස්ටෑන්ඩ් එකේ සඳගිරිසෑය බස් එක ගන්න පුළුවන්. රුපියල් 45ක වගේ දුරක් තමයි ටී මියුසියම් එකට තියෙන්නේ. මුලින්ම අපිට හම්බෙන්නේ ටී මියුසියම් එක. ඊට පස්සේ තමයි සඳගිරිසෑය තියෙන්නේ. ටී මියුසියම් එක ඕපන් කරලා තියෙන්නේ උදේ 8 ඉඳන් හවස 4:00 වෙනකම්. කෞතුකාගාරයේ 1925 ඉඳලා 1986 වෙනකම් වැඩ කරපු ටී ෆැක්ටරි එකක්. 1986 දී වැහිලා තියෙනවා. 2001 දී තමයි ශ්‍රී ලංකා තේ කෞතුකාගාරය බවට පත් වෙන්නේ. එතකොට බ්ලැක් ටී එකක් ගත්තාම අර ඔරෙන්ජ් පෙකෝ ඒ සහ මේ පෙකෝ කියන්නේ සම්පූර්ණ කොලේම තියෙන තේ වලට. ඔයාලා එන්ට්‍රන්ස් එකේදී ටිකට් එකක් ගන්න ඕනේ. ටිකට් එකේ ප්‍රයිස් එක රුපියල් 200යි. ඒ ටිකට් එකට ඔයාලට ෆ්‍රී ටී එකක් හම්බෙනවා. ඒ කියන්නේ මේකේ 4 වෙනි තට්ටුවේ තියෙනවා රෙස්ටෝරන්ට් එකක්. ඉතින් ඔයාලට එතනින් පුළුවන් ටී එකක් ගන්න. ඔයාලට ටී එක ටිකට් එකට ෆ්‍රී තමයි හම්බෙන්නේ. ඔයාලට ඕන නම් එතන මෙනු එකක් තියෙනවා. ඒක බලලා තව ඕඩර් කරන්න පුළුවන්. ඔන්න ළමයි එහෙනම් අපි සඳගිරිසෑය ළඟටත් ආවා. කාගේ වන්නේ මුල් දවසම ඉස්සරහ කැමරාවක පින්තූර ගන්නේ ගමකට සින්දු කිය නටන අවධානය ගන්න දාන කැටයම් ඩම් ලොරි බොඩි වගේ තඩි ලොකු බඩ ගෙඩි ඇති පැණි කොමඩුව වගේ කෙල්ලෝ කව කටු වගේ පොඩි කොසු මිටි වගේ හැටි යට කටු බොඩි ඇති කෙල්ලෝ කළු කොට කට වැඩි ලොකු කම තදටම ඇති සුදු උස
හැඩ කෙල්ලෝ ලොකු දඩි කටු පොඩි කළු සුදු කුසමිටි ඔය හැම කෙල්ලෙකුටම පොඩ්ඩක් සයිකෝ පොඩ්ඩක් නෙවෙයි